ලක්ෂ දෙකකින් තායිලන්ඩ් ගිහින් එන්න පුළුවන්ද? shopping කරන්න නැතුව නම් ලක්ෂ දෙකකින් nights 4ක් බැංකොක් වල ඉඳලා එන්න පුළුවන්. අද මම ඔයාලව එක්කන් යන්නේ අපේ තායිලන්ඩ් ටුවර් එකේ පළවෙනි දවසේ ගෙවන විදිය ගැන පෙන්නන්න. මුලින්ම කියන්න ඕනේ මේ ටුවර් එක අපි කස්ටමයිස් කරලා අරගත්තේ සියම් සිලෝන් ඉන්ටර්නැෂනල් එකට කියලා. අපේ ෆ්ලයිට් එක තිබුණේ රෑ 11ට. අපි ෆ්ලයි කරේ එයා ඒෂියා ෆ්ලයිට් එකක. අපි හෑන්ඩ් ලගේජස් විතරයි අරගෙන ගියේ. ඒකට කිලෝ 7ක් ඉන්ක්ලූඩ් වුණා. අපි 9 දෙනෙක් තමයි මේ ට්‍රිප් එක ගියේ. අපි මුලින්ම බෝඩින් පාස් අරගෙන ඔක්කොම කරලා අපිට ගේට් 7 වලට තමයි එන්න තිබුණේ. අපි මේ 7 ගේට් එක ඕපන් කරාට පස්සේ ලයින් අප් වෙලා ඉන්නවා. ඇතුළට යන්න මෙතනින් චෙක් කරලා තමයි අපි වැතුවට ගත්තේ. මේ තියෙන අපි ඔන් බෝඩ් වෙච්ච විදිය ෆ්ලයිට් එකට. අපි අප් ඇන්ඩ් ඩවුන් දෙකම ෆ්ලයි කරේ එයා ඒෂියා ෆ්ලයිට්ස් වල. මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ෆ්ලයිට් එකක යන. දෙඩම ෆ්ලයිට්ස් දෙකම හොඳ කන්ඩිෂන් වල තිබ්බා. කැමරාසයි අපි අරගත්ත අපි 9 දෙනෙක් ගිහපු හින්දා පීට්සා, මැක් ඇන්ඩ් චීස්, බැසිල් රයිස්, ටෙරියාකි චිකන් රයිස්, නාසි ලෙමක් කෑම ඔක්කොම රසට තිබුණා. පොඩි පෝෂන් එකක් වුණත් හැමෝටම වතුර බෝතලයක් හම්බුණා. සමහර කෑම එක්ක ෆ්‍රිජ් ජූස් එකක්, කොකාකෝලා පොඩි කෑන් එකක්, ඒ වගේ දේවලුත් හම්බ වුණා. මෙතන තියෙනවා වමන යන කෙනෙක් ඉන්නවා නම් ඔමිටින් බෑග් එක අරගන්න. මේ තියෙන්නේ අපි ගත්තු කෑම. අපේ ටුවර් පැකේජ් එක ගැන කිව්වොත් ඒකට උනේ 1,75,000යි. ඒකට ඉන්ක්ලූඩ් වුණා එයා ඒෂියා අප් ඇන්ඩ් ඩවුන් එයාර් ටිකට්ස් යනකොට කිලෝ 7ක් එනකොට කිලෝ 27ක්. හොටෙල් එක nights 4කට with breakfast, city tour, dream world එකේ unlimited pass with lunch, sea life ocean world, dinner cruise, madam tussauds wax museum. එහෙදී අපිට එයාපෝට් පිකප් එක ඩ්‍රොප් එක හැම ට්‍රාන්ස්පෝර්ට් එකක්ම හම්බුණා. අයිටිනරි එකේ තිබ්බ හැම තැනකටම යනකොට එනකොට. එතකොට අපිට තව ෆ්‍රී සිම් 4ක් හම්බ වුණා. ඒව ඔක්කොම ෆිසිකල් සිම් කාඩ්ස්. එයාලා ගානේ ලන්ච් එකක් හරි ඩිනර් එකක් හරි ගන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ ෆ්‍රී දෙනවා. එයාලගේ රෙස්ටුරන්ට් එකේ අපිට කැමති දවසකට ගිහිල්ලා අරගන්න පුළුවන්. ওই ටික තමයි අපිට 1,75,000ට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඇත්තටම ඒක හරිම worth. මං ගොඩක් තැන් වලට මැසේජ් කරා, ඉන්ක්වයරිස් දැම්ම පැකේජස් වල ඩීටේල්ස් අහගන්න. හැබැයි සමහර ලොකු ඒජන්සීස් වලින් රිප්ලයි කරේ නැහැ. සමහර ඒජන්සි වලින් අපි ගිහින් ආවටත් පස්සේ රිප්ලයි ආවා. ඩීටේල්ස් එවන්නම් කියලා කිව්ව විතරයි සමහර ඒජන්සීස් ඒ වගේ උත්තර ආවේ නැහැ. සමහර උත්තර ආපු ඒජන්සීස් වල ඔය පැකේජ් එකට ලක්ෂ 2ක්, 2,20,000ක්, 1,95,000ක් වගේ ඉල්ලපු තැනුත් තිබ්බා. ඉතින් ඒ ඔක්කොමත් බලලා අපි ඩිසයිඩ් කරේ සියම් සිලෝන් එකෙන් මේ පැකේජ් එක අරගන්න. දැන් අපි ඉන්නේ තායිලන්ඩ් වල දොන්ග්මයොන් එයාපෝට් එකේ. ඒ වෙලාවෙන් උදේ 5:07යි. අපිට ඉමිග්‍රේෂන් එකට යන්න තියෙන්නේ. අපිට එතනදී ඕන වෙනවා පාස්පෝර්ට් එක, බෝඩින් පාස් එක, හොටෙල් රිසර්වේෂන් එක, ඔයගොල්ලෝ කලින් ෆිල් කරපු ඩිජිටල් ට්‍රැවල් කාඩ් එක, මේ ડોකියුමන්ට්ස් ටික ඔයගොල්ලන්ට PDF හරි print outs හරි අරගෙන යන්න පුළුවන්. ඉමිග්‍රේෂන් එකේ වැඩ ටික ඉවර කරගෙන පහලට ආවහම ඔයාලට SIM කාඩ් ටික කලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි අපි SIM කාඩ් ටික කලෙක්ට් කරගත්තේ. ඔයාලට ඇඩිෂනල් SIM අරගන්න ඕන නම් Klook කියලා ඇප් එකක් තියෙනවා. ඒකෙන් 2,300ක් පේ කරලා ඔන්ලයින් බුක් කරලා ඔයාලට මෙතනින් ඒ SIM කාඩ් එක පික් කරගන්න පුළුවන්. හොටෙල් එකට යන්න අපේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේ හොටෙල් එකට තමයි යන්නේ. අපි නතර වුණේ Tango Vibrant කියන හොටෙල් එකේ. මේ තමයි අපේ හොටෙල් එක. හොටෙල් එක ගැන කිව්වොත් අපි හොටෙල් එකේ nights 4ක් හිටියා. හැමදාම breakfast buffet එක තිබුණා. කෑම ඇත්තටම හරිම රසයි. හොටෙල් එකට ආවට අපේ check-in එක තිබ්බේ දවල් 2ට. ඒ නිසා අපිට ලොබි එකේ තමයි ඉන්න ඕනේ. අපි හතා මාට වගේ හොටෙල් එකට ආවේ. ඉතින් අපි මුලින්ම අපේ hand luggages ඔක්කොම ලොබි එකේ තියලා 7-Eleven එකට ගියා උදේට කන්න. මොකද ඊට පස්සේ අපිට තිබුණේ city tour එක. මේ තියෙන අපි 7-Eleven එකෙන් අරගත්ත කෑම එකක්. මේක උනේ ලංකාවේ සල්ලි වෙන 410ක් වගේ. මේක prawn fried rice එකක්. මේක මාරම රසයි. ඊට පස්සේ අපි ගියේ city tour එකට. අපිට transport එක ආව 9 දෙනෙක්ට යන්න පුළුවන් van එකක්. මුලින්ම අපි ගියේ වත් ඉන්තර විහාන් කියන පන්සලට. මේකේ විශේෂත්වය තමයි අඩි 105ක් උස, ඒ කියන්නේ මීටර් 32ක් උස හිටි බුදු පිළිමයක් තියෙනවා. මේ පිළිමය හදලා තියෙන්නේ රත්තරන් පාට පොඩි ටයිල් කැටවලින්. මෙන්න මේ උඩ පේන ඔටුන්න වගේ ආවරණය හදලා තියෙන්නේ කැරට් 24 රත්තරන් වලින්. මේක බැංකොක් වල තියෙන උසම හිටි පිළිම වලින් එකක් වෙනවා. මේ තියෙන බුදු කුටියක්. මේක ඇතුලේ අපිට නිදහසේ වාඩි වෙලා ගාථා කියන්න, වඳින්න කරන්න පුළුවන්. මේ ඉන්ටීරියර් එක තමයි ගොඩාක් පන්සල් වල අපි දැක්කේ.
මේක ඇතුළෙත් ගෝල්ඩන් පාට බුදු පිළිම තියෙනවා. මෙතන ටුවරිස්ලා හරිම අඩු තැනක් නිදහසේ බලන්න කරන්න වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න පුළුවන්. ගොඩක් සමහර පන්සල්වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඔයාලා බජට් ට්‍රිප් යන්න ප්ලෑන් කරනවා නම් එතකොට සෝලෝ ට්‍රිප් යන්න වගේ ප්ලෑන් කරනවා නම් මෙතන ගොඩක් හොඳයි. මොකද මෙතන එන්ට්‍රන්ස් එක ෆ්‍රී. මෙතන උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් බලන්න යන්න පුළුවන්. මේකේ උඩටම නැග්ගාම ලස්සනට වටපිටාව පේනවා. මේ කුටිය ඇතුලේ ඉටි වලින් හදපු ස්වාමීන් වහන්සේලාගේ පිළිම තියෙනවා. මේක ඇතුළත් ඕගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ ගෝල්ඩන් මවුන්ටන් පන්සලට. මේක මෑන් මේඩ් මවුන්ටන් එකක්. උඩටම යන්න පඩිපෙල් 344ක් තියෙනවා. මේකේ උඩටම යනකොට දෙපැත්ත හරිම ලස්සනයි. පොඩි දිය පාරවල් දිය ඇලි වගේ දේවල් හදලා තියෙනවා. මෙතන ටිකක් රස්නේ. ඒත් මේ දිය පාරවල් වගේ දේවල් නිසා හරිම කූල් එකට මේ මුළු පරිසරයම තිබුණා. පඩිපෙල් ටික ටිකක් උඩට නැගගෙන යනකොට මෙතන ගෝල්ඩන් මවුන්ටන් කැෆේ එකක් තියෙනවා. අපි මෙතනින් කොෆි, ඔරෙන්ජ් ජූස් වගේ දේවල් ගත්තා. මේ දෙකටම උනේ බාත් 200ක් වගේ. උඩටම යනකොට වටපිටාව හොඳටම පේනවා. මෙතන තියෙන්නේ රත්තරන් පාට බුදු පිළිම හරිම ලස්සනයි. නෙළුම් මල් තිබ්බා අපිට අරගෙන පූජා කරන්න පුළුවන්. මේ ටික බලලා පහළට එනකොට බෙදිලා යන්න පාරවල් කීපයක් තිබුණා. අපි ආපු පාරේ තිබුණේ මෙන්න මේ ලොකු ඉඳි පිළිමය රත්තරන් පාට. මේ ගෝල්ඩන් මවුන්ටන් ටෙම්පල් එක උදේ 7 ඉඳන් රෑ 7 වෙනකම් ඕපන්. මෙතන තව බාත් 20ක් දීලා මේ ගෝල්ඩන් බෝකොලේ කැමති විශ් එකක් ලියලා එල්ලන්න පුළුවන් මේ ගහේ. ගෝල්ඩන් මවුන්ටන් ටෙම්පල් එකට එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්න ඕනේ. ඒක බාත් 100ක් වෙනවා. දැන් අපි යන්නේ බාමියන් ගුහාව බලන්න. මේක ඇතුලේ ගල් වලින් හදපු මෙන්න මේ වගේ පිළිම තමයි බලා ගන්න තිබ්බේ අපිට. අපි අපේ සිටි ටුවර් එකේ අන්තිම තැනට යන්නේ ගෝල්ඩන් බුද්ධ ටෙම්පල් එකට. අනිවාර්යයෙන්ම පන්සල් වලට යනවා නම් උරහිස් දනහිස් දෙකම වැහෙන විදිහ ඇඳුම් ඇඳගෙන යන්න ඕනේ. ටිකට් එක උනේ බාත් 100ක්. මෙතන හරිම ලස්සනයි. හරිම ලස්සන ඉන්ටීරියර් එකක් බලා ගන්න පුළුවන්. මෙතන හැමතැනම ගන්ටාර එල්ලලා තියෙනවා. ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ෆොටෝස් ගන්න විතරයි පුළුවන්. මේ පන්සලේ තියෙන විශේෂත්වය තමයි මේ බුදු පිළිමේ රත්තරන් ටොන් 5.5ක් බරයි. මේක තමයි ලෝකේ තියෙන වැඩිම බර සහිත රත්තරන් බුදු ප්‍රතිමාව. අපි සිටි ටුවර් එක ඉවර කරලා අපි 7-Eleven එකකින් කෑමක් අරගෙන හොටෙල් එකට ආවා 2 වෙනකොට. මොකද 2ට තමයි චෙක් ඉන් එක තියෙන්නේ. අපි අරගත්තේ ට්‍රිපල් රූම් 1යි ඩබල් රූම් 3යි. ඩබල් රූම් එක හොඳට ඉඩ තිබුණා දෙන්නට ඉන්න පුළුවන් විදියට. හැම බෙඩ්රූම් එකකම ටීවී එකක්, AC එක, කබඩ් එක, බාත්රූම්, සේෆ් ලොකර් එකක්. මේකට කැමති විදිහට පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන් අපිට. හෙයාර් ඩ්‍රයර් එකක්, ස්ලිපර්ස් දෙකක් තිබුණ කාමරය ඇතුළේ දාන්න පුළුවන්. එතකොට බාත්රූම් එකේ ටවල්ස්, ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට්, ෂවර් ජෙල්, හෑන්ඩ් වොෂ්, ෂැම්පූ වගේ දේවල් තිබුණා. බාත්රූම් එකේ බිඩන් එක තියෙනවා. තායිලන්ඩ් වල එයාපෝට් එකේවත් මෝල්ස් වලවත් බිඩට් තියෙන වොෂ්රූම් තිබුණේ නැහැ. බාත්රූම් එකේ අපිට හොට් වෝටර් ෆැසිලිටිස් තිබුණා. රූම් එකේ අපිට ටී කොෆි හදාගන්න අවශ්‍ය බඩු ටික තිබුණා. කෙටල් එක තියෙනවා. වෝටර් බොටල්ස් 2 ගානේ දවසට හම්බ වෙනවා. තව මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඇඩැප්ටර් එකක් අරගෙන යන්න ඕනේ. මොකද මෙහි තියෙන්නේ රවුන්ඩ් 2 පින්. අපි දැන් යන්න හදන ප්‍රතුනම් මාකට් එකට. මෙතන ඉඳන් විනාඩි 5ක් වගේ යන්නේ පයින් යන දුර. මාකට් එකට ගියපු ගමන් අපි කරේ මේ ෆෘට් ජූස් පීප් එක. මේවා බාත් 60යි උනේ. මේ මාකට් එකේ වලට ඇඳුම්, ස්ලිපර්ස්, බොටල්, සුවනියර්ස්, ජුවෙලරීස් හැමදේම වගේ ගන්න තිබුණා. මේක උදේ පාන්දර වෙනකන් තියෙනවා. හැබැයි ඇඳුම් පිටෝන් කරන්න දෙන්නේ නැහැ. එකපාරටම දැක්ක ගමන් බඩු ගන්න එපා, බාගියන් කරන්න. ගොඩක් වෙලාවට ඇතුළට වෙන්න ඇවිදලා බලන්න. සමහර වෙලාවට එකම ඇඳුම අඩුවට වෙන තැනක ගන්න තියෙන්න පුළුවන්. ඔය බලලා අපේ පළවෙනි දවසේ ගෙවන විදිය. දෙවෙනි දවසේ අපි ඩ්‍රීම් වර්ල්ඩ් යන්න ඉන්නේ. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.